අංකල් කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා පුතේ. අංකල් නම් ඉතින් අපේ තාත්තා වගේ. අපේ තාත්තා නම් නැති වුණා. ඒත් අංකල් තමයි තාම. ඒ නෑ නෑ මං කියන්න ආවේ අපේ තාත්තා නැති හින්දා. අංකල් දැක්කම අපි තාත්තා වගේ හැඟීමක් ආවා. ඒකයි ඒක මිස. එතකොට මේ කවුද? මේ මගේ මල්ලි. මේ අංකල්ව බලාගන්න ඊළඟ පාර එනකොට ඉඳීද නැද්ද කියලා කවුද දන්නේ? ඒයි මොනවද මේ කියන්නේ? නෑ අංකල්. මේ අංකල් කොහේ හදිස්සියට ගියොත් දකින්න වෙන්නේ නෑනේ. ඒකයි මම මේ කිව්වේ. ඒක මිස. පුතාගේ නම මොකද්ද? ෂා. පොඩ්ඩක් ඉන්න. අංකල් පුළුවන් නම් කියන්න බලන්න මගේ නම. මං කොහොමද දන්නේ? පොඩ්ඩක් හිතලා කියන්නකෝ. මොකක් හරි ඉංගියක් දෙන්න බලන්න. ඉස්සලම අකුර ෂා. ඉවර වෙන්නේ තයන්නේ. මැද අකුර අල්න යන්න. ඔක්කොම අකුරු කීයද? 3යි. 3යි. දෙකින් මුකලම් බස්ස. ශාන්තද? අංකල්ගේ බුද්ධිය නම් බුද්ධිය තමයි. ආයා. අයියෝ. පුතා දැන් මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නේ අංකල්. නෑ. ඔව් අංකල් වාඩි වෙලා ඉන්නේ. මං ඇහුවේ මොකද්ද කරන වැඩේ? වෙන මොනවද ඉතින්? මගේ නයනතාරාගේ කසාද ගැන කතා කරගන්න තමයි ආවේ. මේක මේ පිස්සෙද්ද කොහෙද? මං ඇහුවේ මොකද්ද කරන රස්සා? සල්ලි හොයන රස්සාව තමයි. නැතුව ඉතින් පින්නට රස්සාවල් කරනවා.